රාජකීය උද්‍යානයකට යමුද? I am waiting for a bus at the end of the night under street lamp bed face එක 236යි ලංකාවේ කෙනෙක්ට යනකන් ටිකට් එක මෙතනින් කඩනවා. අපි බලමු ගමු මෙතන මැප් එකට. අපිට බලන්න තැන් ගොඩක් තියෙනවා. දැන් අපි ඉන්නේ කොහෙද? අපි කොයි හරි තාම ඉන්නේ කෝකෝ එක අපි තාම ඉන්නේ මේ මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන ඉන්නේ. ඊට පස්සේ දෙක මෙහෙට. ඊට පස්සේ කෝ තුන. ලේසි නෑ යාළුවනේ. මෙතන අපි කෙලින්ම ගියොත් ඔය ගාඩන් එකට යන්න පුළුවන්. තමයි යන්න තියෙන යාළුවනේ. ඒ අර දිට්වා කුකුල් සුණාටුවේ මේක කැඩුනා කියලා කිව්වා. දැන් කොහොමද දන්නේ? වගේම මෙතන පට්ට ලොකේෂන් එක යාළුවනේ. මේක මියුසියම් එක. අපි යන් එතනට බලන්න. අයිස් මේ ඇවිල්ලා තියෙන්නේ පෙරදිනි මල්වත් එහෙම නැත්නම් රොයල් ගාඩන් එකට. හරිනේ කිව්වා. අපි යාළුවනේ ඉස්සරහට. අවුව තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ. හරිද? අපිට අවුව ඉන්න කැමති නැති පුද්ගලෙක්. අපි යමු ඉස්සලා කොහමද කියලා බලන්න මේ දෙපැත්ත ඔක්කොම ටික. ගයිස් මෙතන තියෙනවා ඔයාලට කන්න ඒ වගේම පොටස් තියෙනවා. ඒ වගේම බාත්රූම් තියෙනවා. මෙතන තමයි ඔයා දකින්න ගොඩක් ෂූට්ස් තියෙන්නේ. අපි යන් ඉස්සරහට අතන්ට යන්න පුළුවන්. මාර ලස්සනයි. අර මැද්දට යන්න බෑ යාළුවනේ පට්ට අවුවයි. මේ හැදෙන කූල්. මේ හරි පට්ට කූල්. අපි මෙතනින් එහා පැත්තට බලන්න. මෙතන තියෙනවා ඔයාලට අවශ්‍ය දේවල් තියෙනවා නම් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කියන හැම දෙයකම මෙතන මේ වෙන් කරලා දාන්න තැන් තියෙනවා. එතනට දාන්න. ආර අතන මාර ලස්සන යාළුවෝ. එතන ගස් ටික මම යන් එතනට. මං 2022ද ආවුලෙක් ගත්තා. දැන් අර මොකක්ද ඉක්වා කුලිසුනාට මේ ගොඩක් තැන් යට වුණා. ඒ යහපැත්තේ ගංගන යාළුවනේ. හැබැයි දැන් ඒකත් වෙලා මාස 6-7ක් වෙනවනේ. 6ක් වේදිනේ. ඒක වගේ තමයි දන්නේ. ගයිස් මෙතන තියෙන මේ ගහ පට්ටම සයිස් එක. ඒක මාරම සයිස් ගහ නිකන් ඩයිනෝසර් කෙනෙක්ගේ කකුලක් වගේ තියෙන එතන. පේනයිද? මට සිරි වෙනවා ඒක. පට්ටම සයිස් එක. ගයිස් පෙරදිනේ මල්ලතරව තියෙන ගොඩක් තියෙන එක ශාක වර්ග තමයි. ශාක වර්ග, මල් වර්ග ඒවා තමයි ඉතින් ගොඩක් තියෙන හොස්. මෙන්න මෙතන තමයි මම ඔයාලට කිව්වේ. මෙන්න මේ ඒරියා එක. ඒක මම ඔයාලට පස්සට ඉගෙන හෙව්වේ. මේ වගේම තවත් එකක් එහා පැත්තේ තියෙනවා. ඒකට වඩා මෙතනක මාර ලස්සනයි. යාළුවනේ මාර රස්නේ අද අවුවත් එක්කනේ. මෙතන මාර ලස්සනක් තියෙන්නේ. මෙතන ගොඩක් කට්ටිය ෂූට් කරලා තියෙනවා. එතකොට එක වීඩියෝස් වලට මෙතන අරන් තියෙනවා. ඔයාලා දන්නත් ඉතින් මේක කොහෙද කියලා දැන් මම වීඩියෝ එක දැන් කියාගෙන ඉන්නේ. පෙරදින් ගාඩන් එක මාර ලස්සන තැන. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද යන ගමන්.
ගයිස් මේ මට මියුසියම් එක අපිට මියුසියම් එක මේ වීඩියෝ කරන්න බෑ හොමිස්. බෑ ෆොටෝ ගන්න පුළුවන් කියලා කිව්වා. මේ තියෙන යාළුවනේ මේ කුණු අර එහා පැත්තේ ගඟේ ඉඳන් ආපු වලට පේනවා. ගඟ එහා පැත්තේ අර දිට්ට අසුලි කුණ ආටුවේ සම්පූර්ණ මේ පැත්තම යට වුණානේ ඉතින්. මේ ඒ ගඟෙන් ආපුව තමයි ඉතින්. ඔබ බලන්නකො ගඟේ ප්‍රමාණය කොච්චර පළල් වෙනවද පළල් තියනවද කියලා. අර බලන්නකො. මං හිතන්නේ ගොඩක් ශාක විනාශ වෙනුත් ඇති සමහර විට. මං ඒ ගැන දන්නේ නැහැ හරියටම. මට අතනින් පෙන්නන්න ගම. අර බලන්න. අර පේනවද? හිතන්නකෝ මේ හරියටම වතුර ආවා. මෙහෙටම වතුර ආවා. හිතන්න කොච්චර ගැඹුරක් තියෙනවද දැන්? හිතා ගන්න බෑනේ. අර බලන්නකෝ. ලෝනේ මෙතින් තමයි අර පාලමට යන්න තිබ්බේ. දිට්ටුවා කුලිසුනාටින් ඒ පාලම සම්පූර්ණයෙන්ම කැඩිලා දැන් ඔන්නෝම තමයි තත්ත්වයක් තියෙන්නේ. සම්පූර්ණ මෙතනින් යන්න බෑ. මෙතන සම්පූර්ණ කැඩලම අර වතුරත් එක්ක ආව තම නඩත්තු කරනවා. අපි එතකොට ආවේ 27 යාළුවනේ. කියන්නේ 27 මෙතනනේ. මෙන්න මෙතන ඔන්න ඔතන යාළුවනේ 27 ඊළඟට 26 ඊළඟට අපි ආයෙ එන්න ඕනේ. ඒක ඔහොම ආවනම් ඔහොම ආයෙ මෙතනට එන්න පුළුවන්. කැෆේස් තියෙනවා. අපි ආයෙ දැන් මෙහෙම ගියොත් කේස් ආයෙ මෙහෙම යන් හොම්ස් යන. මේ ශාක යාළුවනේ ගොඩක්ම පරණ කියන්නේ අවුරුදු ගාණක්. හිතන්නකො මේ වගේ ගස් හැදෙන්න කොච්චර කාලයක් යනවද කියලා. වවුලු ඉන්නවා. වවුලු කියද්දි මොකද්ද මතක් වුනේ? මම ඔය කට්ටියට vlog එකක් කරා වවුල් කඩේ. ඒකේ කාඩ් එක මම උඩින් දාන්නම් බලන්න හොමිස් ඒකත්. තඩි උණ පදුරු තියෙන උණ පදුරු. යාළුවනේ මේකේ සම්පූර්ණම පැවිදිනවා නම් දවස් දෙකක්වත් ඕනේ. නැත්තම් අමාරුයි යාළුවනේ. මේකේ තියෙන දේවල් බලන්න. කවුව මේ ගානට තීද්දි නියමයි අර ගොඩක් තීද්දි පට්ට අමාරුයි. ගායිස් ඔයාලා දකින්නනේ මෙතන ෂූට් වල එහෙම තියෙනවා පියන් එතනට. මා ලස්සනේ. මෙතන කුණු දාන විදිය දාලා තියෙන යාළුවනේ. ඔයාලා මෙතනට යනවා අනිවාර්යයෙන් මේක ඒ විදිහටම පිළිපදින්න ඕනේ. මෙතනින් පල්ලෙහාට ගියොත් අපිට යන්න පුළුවන් අතන
අදන පොඩි පොකුණක් වගේ තියෙනවානේ. තන්ට යන්න පුළුවන්. මල් වගේ මේ මල් ලස්සනයි. රමුටන් වගේ සීන් එකක් තියෙන්නේ. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන. අපි දැන් ඔහොම යනවා මෙතනට යනවා. එතකොට ඔහොම ගිහලා තමයි ආයෙ ගිහිල්ලා ඔහොම එන්න තියෙන්නේ මෙතනට. හරිද? අපි මෙතන ඉන්නේ. වොෂ්රූම් එකක් තියෙනවා. බඩු මෙතන වොෂ්රූම් එක හොඳයි යන්න ඕනේ. හොමිස් වොෂ්රූම් එකට. පටලද දාඩිය. අපි පොඩ්ඩක් මෙහෙම රොමක් ගහලෙමු හොමිස්. 10 මොකද්ද තියෙන්නේ 10 යාළුවනේ මෙතන තියෙන්නේ උන්නුෂාක හරි අපි යන් යාළුවනේ එතනට බලමු ගයිස් සල්මල් තියෙනවා සල්මල් කඩන්න හොඳ නෑ හැබැයි කඩන්න හොඳ නෑ උඩටම තියෙනවා මල් තියෙනවා මෙතන තියෙනවා මේ වෙච්ච මේකක් ඒ කියන්නේ ඒක පොඩි ක්‍රියාවක් ඇස්සට යන්න දැන් බලමු දැන් ෂූට් එකක් කරනවා දැන් ගර්ල්ස්ලා මේක ගයිස් මේ අලුත් කීක මල් කල වර්ග තියෙන්නේ. ඒවල මොනවද කියලා ගහලා නැහැ. මේක ගහපු ෆ්‍රේම් එකේ උඩින් තමයි ගිහින් තියෙන්නේ. Armadillo roses. මේක ඇතුළට යන්න පුළුවන් නේ. ඔව් පුළුවන් මම. ඕ ෂේ. අඩේ ඒක ලස්සනයි ඈ. වව්. කසුපිරි. ඔයාලට පේනවා ඇති මම ඉන්න ලං කරන්න. මෙතන මේ අමුතු මේ මල් සුවඳක් එනවා. මේ මල් වල වෙන්නේ නැති. ගනියමයි. එතන මාර සුවඳ යවලා. මගේ මාර අවුවක් තියෙන්නේ මම ඔයාලට මේක පෙන්නන්න මම මෙන්න. යාළුවනේ මේ මඩු ශාකය. ඩයිනෝසර් කෙනෙක්. බලන්නකෝ ඒක සයිස් එක. පාර. මාර සයිස් එකක් තියෙන්නේ හොමිස් ඒක. ये पातमो साइज පිටරදිනි මල් උත්තර ඇවිල්ලා ඔයාලට මල් පෙන්නුවේ නැත්තම් වැඩක් නැහැ නේද? මේ යන්නේ යාළුවනේ මල් හොයාගෙන මල් මේකේ මාළු ඉන්නවා වගේ මට මතකයක් තියෙනවා. ඒ කාලේ. තා හොල්ඩින් වැටෙන හොම්ස් බා.
බලමු දැන් ඉන්න ඒරියා එක ඉස්සෙල්ලාම ගිහලා මං ඉන්න ඒරියා එක මං ඉන්නවා මෙතනින් පෙන්නන්න. දැන් මම ඉන්නේ යාළුවනේ කොහෙද මෙතන කොඩිය තියෙනවා. මම මෙතන බාත්රූම් එකට ගියා. ඒක හොඳයි හොලන්නේ. කොහොම ස්කොඩිය? මම ඉන්න යාළුවනේ අන්තිමට හොයාගත්තා. මෙන්න මෙතන දැන් මං ඉන්නවට පේනවද? මෙන්න මෙතන. ඔයාලට පේනවනේ මෙන්න මෙතන ඉන්නේ. ඔන්න මං හිටියේ මෙතන. දැන් ඉන්නේ ඔන්න ඔතන. කොහොම ආවද මන් දන්නේ නැහැ උතන්ට. යන් අපි 37 යාළුවනේ 37 ඉන්නේ. යම් මේක ඇතුළට මේක ලස්සන මල් වර්ග තියෙනවා. ඉඩවෙඩියා පඳුරු මැදුරු wow. මේක තමයි මං කිව්වේ තඩි මෙන්න මේ ගස් වල මම ආරසයි. තඩි මාළුවෝ දෙන්නෙක් හිටිය දැන් නෑ මං හිතන්නේ අර. මේ වගේ ලස්සන ගස් තිබ්බන යාළුවනේ දැන් කම්පියුටර් රූම් එක තමන්ගේ රූම් එක වගේ තමන් වැඩ කරන තැනක එතකොට මාර්ජිට ඔළුව රිලැක්ස් ආ. තර මේ මම නම් මාර්ග කැමතියි මගේ කම්පියුටර් රූම් එක හරි ඒ වගේ අනිවාර්යයෙන්ම ඔය වගේ ගස් ටිකක් ඒ වගේ පොඩ්ඩ අර ගස් වල එහෙම තියෙද්දි කියලා රිලැක්ස් යාළුවනේ. අපි යන් දැන් එළියට. කොච්චර තමයි තියෙන්නේ. ඕ මේව ලස්සනයි. අපි යමු යාළුවනේ මෙතනට. wow මේකේ තියෙන පැල බලන්න කියලා. ෂා නියමයි. එතන වතුර නැහැ. ලේනොත් ඉන්නවා. ඉන්නලේ. ලේන් පටලව ඉන්නවා. මේ තැන් වල වතුර නිතරම දානවා ෂාප් වලට. යාළුවනේ අපි එතනිනුත් බැලුවා. අපි යන් දැන් අතන අර හරි තියනවා තා මොකක්ද එකක් තියෙනවා. අපි යන් යනවා හොමිස් තැනට. උඩින් ගස්වල ගිහිල්ලා තියෙන මොනවද ෆැෂන්ද හෝමිස් මන් දන්නේ නැහැ. ඔයාලා දන්නවද මොනවද ඒ කියලා?
අප්පා ලොකු අතු තියෙන්නේ. හැබැයි සුවඳයි ඈ. ගායිස් මෙතන රෝස මල් තියෙනවා. එක එක රෝස පාට මල් තියෙන්නේ. වව්. ඒ සුවඳයි ඈ. සිරාණ සුවඳයි. රතු පාට තියෙනවා. යමු යාළුවනේ මෙතනට. ගායිස් මම මෙතනට පළවෙනි පාරට ආවේ. වව්. ලස්සනයි. මම ෆස්ට් ටයිම් ආවේ යාළුවනේ මෙතනට. මං ඇවිල්ලම නැහැ. මට මගේරුණ තැනක් මං හිතන්නේ. wow උඩට යන්න පුළුවන් නේ. oh my god shit. ශාක වර්ග ගැන තියෙනවනේ. wow guys මම හිතුවා ඔයාලට අතන්ට ගිහිල්ලා පෙන්නන්න. ඒක ආවේ ගියේ පෙන්නන්න නැතුව බෑනේ homies. අහස ලස්සනයි. තනිකර කොළ පාට තියෙන homies. මේකේ දැන් නම් මෙතනට යන්න දෙන්නේ නැහැ මං හිතන්නේ මේ වැටවල් ගහලා තියෙන්නේ. කලින් නම් මෙතනට කට්ටි නැගලා එන ජෝගියන් නැටුව මට මතක විදියට. දැන් එහෙම නැහැ. දැන් මේව ගහලා තියෙන ඉස්සර නම් නැහැ. ඉස්සර නම් මේ උඩට නැගලා එන ජෝගියන් නැටුව. මේක පරණ ගහක් යාළුවනේ. කොඩම් පරණ ගහක්. ඉස්සර මේ මම මෙතන පොඩිම කාලේ මගේ තිබ්බා මෙතන පොඩි ෆොටෝ එකක් මම ඒක හම්බුනොත් දාන්න ගොඩින් පොඩිම කාලේ එකක් තිබ්බා අම්මත් එක්ක ඇවිල්ලා
මාර ලස්සනයි. මම ෆලුඩයක් ගත්තා. මිලට පට්ට රස්නේ ඒකින්ද. යාළුවනේ නම් මම vlog එක කරන්න කියලා හිතුවා. මං හිතුවා පේරාදෙනියේ මල්පලත් ලස්සන කොහමද කියලා ඔයාලට පෙන්වන්න. තව ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලා එන්නම ඕනේ. පොඩි දෙයක් විතරයි මට මේ කාලේ ඇතුළත ඔයාලට පෙන්වන්න පුළුවන් උනේ හොමිස්. ඒ වගේම ඔයාලා ඇවිල්ලා ඔයාලා මේ ගේන හැමදේම මේ ගාබේජ් තියන වෙන් කරලා පොලිතින් වෙනම බෝතල් වෙනම හැම දෙයක්ම ඔයාලා ඒ තැන් වලට ඒ විදිහටම දාන්න පරිසරයට කිසිම හානියක් කරන්න එපා හොමිස්. එහෙනම් තවත් vlogging හම්බෙමු. මගේ social media platform එක මම දාලා තිනවා. ඔය කට්ටියට මම ගියපු තැන් වල මොන හරි දෙයක් ඔය කට්ටියට මගෙන් අහන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඕන එකක ඕන social media එකකින් මට message එකක් දාන්න. මම පුළුවන් ඉක්මනටම ඔයාලට reply එකක් දෙනවා හොමිස්. එහෙනම් අපි තවත් vlogging හම්බෙමු. Thank you for watching. ඒ වගේම subscribe කරන්න, bell icon එක click කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා හොමිස්. එහෙනම් goodbye.